PR qualification වල වෙනසක් සිද්ධ වෙන්න යන්නේ. PR apply කරන්න qualification තියෙනවා නම් දැම්ම apply කරන්න. ඒකට හේතුව තමයි 2027 3 මාසේ 31 වෙනිදා ඉඳලා PR apply කරන හැමෝටම වසර 5ක වීසා බලපත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඔයගලන්ට පේනවාද මෙතන මේ ඉන්ටර්නෙට් එකේ මේ තියෙනවා මම මේ arrows වලින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා 2026 දෙවෙනි මාසේ තමයි මේගොල්ලෝ මේ තීරණයට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම 2026 3 මාසේ 31 වෙනිදා දක්වා ඔයගලන්ට වසර 3ක වසර 5ක වීසා බලපත්‍රයක් තියෙනවා නම් අනිවාර්යයෙන් PR එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම 2027 3.31 පස්සේ ඔයගලන්ට අනිවාර්යෙන් අවුරුදු 5ක වීසා බලපත්‍රයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් මේ ඔයගලන්ට ක්වොලිෆිකේෂන් තියෙනවා නම් PR එකට අනිවාර්යෙන් ඔයගලලා දැන් ඉඳලා මේකට රෙඩි වෙන්න. අපි සාමාන්‍යයෙන් PR වීසා එකක් කොහොම ගොඩක් දුරට මේ කට්ටිය දන්නවා මේ සාමාන්‍ය වසර 10ක් ජපාන් වල ජීවත් වෙලා සිටින්න ඕනේ. දාට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම working experience එක වසර 5ක් තියෙන්න ඕනේ. income එක සාමාන්‍ය එක්කෙනෙක් ඇප්ලයි කරනවා නම් මන් 300ට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන්න ඕනේ. හරිද? ඒ වගේම මොකලන්ට වසර 3ක් වසර 5ක වීසා බලපත්‍රයක් තියෙන්න ඕනේ එක තමයි අපි මේ සාමාන්‍ය අපේ දැනීම. අපි මේ විදිහට අපි දැනගෙන ඉන්නේ. PR එක ඇප්ලයි කරනවා. නමුත් ඕගොල්ලන් හිතනවාද ඕක විතරක් නෙමෙයි. දැන් අපිත් එක PR ඇප්ලයි කරනකොට ඔය ડોකියුමන්ට් එක දුන්නම ඒගොල්ලන් ගොඩක් කට්ටිය හිතන් ඉන්න සහෝදර සහෝදරියෝ දැන් හරි. ඔන්න දැන් මට PR එක හම්බුණා. කිසි ප්‍රශ්නයක් නැහැ රිලැක්ස් එකේ ඉන්නවා. නමුත් ලොකු සෙට් එකක් කරනවා තාම ඔයගොල්ලන්ට අඩුපාඩු. ඒ වගේම ඕගොල්ලන්ගේ ඔයගොල්ලෝ ජපාන් වල කොහොමද ජීවත් වෙලා ඉන්නේ විදිය ඔයගොල්ලන්ගේ ජීවන චර්යාව කොහොමද ඔයගොල්ලෝ බැංක් වල ඔයගොල්ලන්ගේ අදාළ ගනුදෙනු බැංක් වලින් කොහොමද සිද්ධ වෙන්නේ මම කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ හැම වියදමක්ම බැංක් බුක් එකට දාන්න කියලා මොකද සිටිසන් PR ඇප්ලයි කරනකොට හරියම වැදගත් ડોකියුමන්ට් එකක් ඒක හරිද ඒ නිසා ඔයගොල්ලෝ සේමියෝ කියන්නේ ඔයගොල්ලෝ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් අනිවාර්යෙන් දාන්න කියලාත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා සේමියෝ කියන්නේ ඒ හරි වටිනවා ඒ වගේ ජපාන් වල නීති රීති වලට ගරු කරලා හිටියද පොලිස් සත්තරන උගල ඔයගොල්ලන් අරගෙන තියෙන මොකක් හරි ප්‍රශ්නයක් මත හරිද මාර්ග නීති හරිද එන්නේ ඔයගොල්ලන් ඒ වගේ දේවල් කඩ කරලා තියෙනවද හරි කෝට් සියංගෙම කඩු කරලා තියෙනවද කියන අනිවාර්යයෙන් ඕගොල්ලන් බලනවා පොයින්ට්ස් කොහමද කියලා ඔයගොල්ලෝ අවශ්‍ය කරන උන්තෙන් කෙරුක ෂෝමේස් වගේ අවශ්‍ය වෙන අවස්ථාවද ඒක නිසා අර ක්වොලිෆිකේෂන් විතරක් නෙමෙයි ඒ නිසා හොඳට මතක තියාගන්න ඒව දුන්න පළට මේක මේ PR වලට විතරක් නෙමෙයි සිටිසන් වලට ක්වොලිෆිකේෂන් දුන්න අවශ්‍ය ડોකියුමන්ට් අපිත් එක්ක එකතු කරලා ඇප්ලයි කරාට පස්සේ ඩිපෙන්ඩ් වීසා වලටත් එහෙමයි වීසා වලට ඇප්ලයි කරාම ගොඩක් කට්ටිය ඇත්තම හිතන් ඉන්න මේ ඔක්කොම හරි කියලා ඔක්කොම හරි නෑ තව ඒ එක්කෙනාගේ අනුව ડોකියුමන්ට්ස් වල අඩුපාඩු ලෝයස්ලා ගියෝසේෂියස්ලා අපිට කියනවා අපි ඒව ඔයගලන්ට ලබා දෙනවා. ඊට පස්සේ ඒවත් ඔයගලන් අපිට ලබා දෙන්න ඕනේ. අර මූලික සුදුසුකමක් තියෙනවනේ. ඒ කියන්නේ PR එකකට සිටිසන් එකකට ඩිපෙන්ඩ් වීසා වල මොනාර හරි කමක් නැහැ. වර්කින් විසාට ඇප්ලයි කිරීමට සුදුසුකම. ඒ කියන්නේ ඒ ડોකියුමන්ට්ස් ටික ඉමිග්‍රේෂන් රයිට් අපි බාර ගන්නවා. ඒක එකයි ස්ටෙප් 1 එක. ස්ටෙප් 2 එක තමයි ඒගොල්ලන් විසින් ඔයගලන්ගේ ડોකියුමන්ට් එක පරීක්ෂා කරලා දෙන රිසල්ට් එක. යතෝ ડોකියුමන්ට් එක බාරගත්තා කියලා ඔයගොල්ලන් හිතනවා කිසිම දවසක මේක හරි කියලා. තව කරන්න වැඩ තියෙනවා. හරිනේ. ඒ නිසා ඉතින් ඒක පොඩ්ඩක් ඔයගොල්ලන් ගින්දොන් දැන් මාත් එක්ක ඇප්ලයි කරන කට්ටිය හිතන ඔක්කොම දුන්නම හරි කියලා. ඉතින් මට කියලා තියෙනවා කට්ටිය. ඉතින් මම ඉතින් පෑදී කියලා දෙනවා ඒගොල්ලන්ට. රයිට්. ඒ වගේම තව එකක් තමයි මේ පාර්ට්නර්ස්ලා. ඔයගොල්ලන්ගේ ඉන්කම් එක සාමාන්‍යයෙන් PR සිටිසන් ඇප්ලයි කරනකොට ඉන්කම් එක මැදින් අනිවාර්යයෙන් ඔයගොල්ලන්ගේ පාර්ට්නර්ස්ලාගේ ඉන්කම් එක ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේම දැන් PR එකදී වසර 5ක ඉන්කම් එක ඕනේ. එහෙනම් පාර්ට්නර්ත් වසර 5ක් වර්ක් කරලා ඒගොල්ලන්ගේ ඉන්කම් එක තියෙන්න ඕනේ. සිටිසන් එකේ සාමාන්‍යයෙන් වසර 3ක ඉන්කම් එක තමයි දෙන්නගම එකතු කරන්න පුළුවන් බව හොඳට මතක තියාගන්න. මේ ළඟදී එක මල්ලි කෙනෙක් මට කතා කරා එයාගේ වීසා එක PR එක රිජෙක්ට් වෙලා තියෙනවා. එයා වෙන මේ ලෝය කෙනෙක් ඇප්ලයි කරලා තියෙන. ඒකට හේතුව මේ මල්ලිට ඇත්තම මම බැලුවම මේ මල්ලිගේ ඉන්කම් එක හොඳයි. ඒ වගේම එයාගේ වයිෆ්ටත් ඉන්කම් එක හොඳට තිබිලා තියෙනවා. ඉතින් ඒ ලෝය කියලා තියෙනවා වයිෆ්ගේ ඉන්කම් එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඔයානේ PR එක ඇප්ලයි කරන්නේ මේ ඔයාගේ ඉන්කම් එක විතරයි කියලා. එහෙම නෙමෙයි. එතන දෙන්නගේ PR එක දෙන්නගේ ඉන්කම් එක ඇප්ලයි කරන අනිවාර්යයෙන් මල්ලිට රිසල්ට් එක ලැබෙනවා. හොඳ රිසල්ට් එකක් ලැබෙනවා. මොකද එයාගේ හොඳ ඉන්කම් එකක් තිබ්බා. ඒකට වයිෆ් කියත් ඒකට දෙන්නගෙම ඇත්තට හොඳ ඉන්කම් එකක් වෙනවා. ඉතින් අර ඒ වගේ හොඳට මතක තියාගන්න ඕගොල්ලන්ගේ පාර්ට්නර්ගේ ඉන්කම් එකත් අනිවාර්යෙන් ඇඩ් කරන්න පුළුවන්. එක්කෙනෙක්ගේ සාමාන්‍යයෙන් මන් 300ක් තමයි PR එක සමාන PR මේ කතා කරන්නේ. PR එකදී මන් 300ක් තමයි එක්කෙනෙක්ගේ සමාන ඉන්කම් එක තියෙනෝනේ ඇනුවල්. හරි එහෙන් බැලුවොත් මාසෙට සාමාන්‍යයෙන් මන් 25ක් තියෙන්න ඕනේ. මේ මන් 25 තියෙන්නේ ඕගොල්ලන්ගේ මේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් ටැක්ස් හැමදේම ඔය කෝය හොකෙන් හැමදේම අඩු කරන්න කලින් හොඳයි මතක තියාගන්න. අඩු කරාට පස්සේ ඔයාලට අතට එන මුදල මන් 25ක් නෙමෙයි. ඔයාලා මුලින් තියෙන මුදල තමයි මන් 25. ඕකට තමයි වැඩි කිරීම 12 තමයි මන් 300 හැදෙන්නේ. ඉතින් ඕක සමහරට දැන් සියක්ස් වලින් කසේ නෝසේ ගත්තම කසේ ගැන ඉන්කම් ડોකියුමන්ට් එක ගත්තම ඔයාලා ඇනුවල් එක ඒකට බෝනස් ඔක්කොම එක් වෙලා තියෙනවා බෝනස් දෙන කට්ටියට. ඉතින් ඒ නිසා බෝනස් උඩ ඇඩ් වෙන බව මතක තියාගන්න. ඒ වගේම PR සිටිසන් වලට ඇප්ලයි විශේෂයෙන් PR ගැන කතා කරලා PR වලට ඇප්ලයි කරනකොට දැන් අපිට සාමාන්‍ය ඔයගලන්ට ඇප්ලයි කරන ඔයගලගේ පාර්ට්නර් ජපාන් වල අවුරුදු 3කට වඩා ඉන්නවනම් ඔයගලන්ට PR එකට ඔයගලගේ පාර්ට්නර්වත් ඇඩ් කරන්න පුළුවන්. හරිනේ. ඉතින් ඒ වෙලාවට පොඩ්ඩක් ඉන්කම් එක බලන්න බා මතක තියාගන්න මම ඉස්සෙල්ලා කිව්ව විදිහට. ඒ වගේම ඔයගලගේ දරුවෝ ඉන්නවනම් දරුවොත් ජපාන් වල ඉපදුන දරුවෝ නම් ඔයගලන්ට ඒ ගමන්ම PR එකට ඇප්ලයි කරන්න පුළුවන් වයස් ભેදකින් තොරව. හරිද? ඒ වගේම ජපාන් වල එක්කන් ආපු දරුවෝ ඉන්න සාමාන්‍යයෙන් ගොඩක් දුර අවුරුද්දකට වැඩි කියලා තමයි ඉන්න ඕනේ කියලා කියන්නේ ජපාන් තුර. නමුත් ඒ වුණාට සාමාන්‍ය මේ වෙලාව හැටියට ඔයගලන්ට සාමාන්‍යයෙන් මාස කීපයකට එක්කන් ඇවිල්ලා ඔයගලන්ට දරුවන්ට ඇප්ලයි කරන්න පුළුවන් අනිවාර්යෙන් ඔයගලන්ට PR එකට ඇප්ලයි කරනකොට. හරිද? ඒ වගේම ඉදිරියට මතක තියාගන්න 2027 3.31 පස්සේ මම අර කිව්ව විදිහට වීසා එක අවුරුදු 5 වෙන අතරතුර එක්සෑම්
ඔයාලගේ ජැපනීස් නොලෙජ් එක හොඳට බලන්න ඉඩ තියෙනවා. සාමාන්‍ය N4 N3 මට්ටමට බලන්න ඉඩ තියෙනවා JLPT exam එකේම. ඉතින් ඒක නිසා ඔයාලා ඒකටත් පොඩ්ඩක් ලෑස්ති වෙන්න. නැත්නම් මම ඒකයි දැන් ඔය ක්වොලිෆිකේෂන් තියෙන හැමෝම 2020 3:30ට කලින් ඔයාලන්ට වසර 3-5 තියෙන වසර 3ක් වීසා එක තිබ්බත් අනිවාර්යෙන් ඇප්ලයි කරන්න පුළුවන් නිසා මම හිතනවා ඔයගලන්ට පොඩ්ඩක් ඒකට උනන්දුනොත් හොඳයි කියලා ඇප්ලයි කරන්න තියෙනවා. අපි මේ ડોකියුමන්ට් සම්බන්ධ සීලම කටයුතු කරනවා. අපි හැම දෙයක්ම කියලා දෙනවා මම ඔයගලන්ට. වීසා එක ඉවර වෙනකම් මම කියන්නේ ඔයගලන්ගේ ડોකියුමන්ට් ප්‍රොසෙස් එක ඉවර වෙනකම් අනිවාර්යෙන් ඔයගලන්ට එක මම ඉන්නවා. ඒ නිසා අඩුපාඩු ඔක්කොම ලෝයස් ලෝක අතර අපි කතා බහ වෙලා ඔයගලන්ට කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැති වෙන. ඔයගලන් මොකද්ද ප්‍රශ්න? ඒවට කොහොමද විසඳුම් කියලා හැම දෙයක්ම මම ඔයගලන්ට කියලා දෙනවා. මේ සමහරට මම මේක නෙමෙයි කලිනුත් ඒ වගේ මේකෙත් සමහරට ඔය PR වීසා කියලා කියවෙන්න පුළුවන් සමහරට. මේ PR කියන්නේ මතක ගන්න වීසා කරන්නේ මේක රෙසිඩන්ට් එකක්. සාමාන්‍ය PR රෙසිඩන්ට් එක අපිට හම්බුනාට පස්සේ ඒක වසර 7න් 7ට අපි රිනිව් කරන්න ඕනේ. ඉතින් මේ රිනිව් කිරීම ඔයගලන්ට අමතක වුණා කියලා කිසිම දවසක ඔයගලන්ට වීසා මේ රෙසිඩන්ට් එකේ PR එක නැති වෙන්නේ නැහැ කිසිම දවසක. ඔයගලන්ට ඊට කලින් රිනිව් කරන්න පුළුවන් මාස 3කට කලින්. නැත්නම් ඔයගලන්ට ඒකට ඒ දවසේ එක්ස්පයර් වුණා කියලා ඊට පස්සේ හරි ගිහලා ඔයගලන්ට ඒක රිනිව් කරන්න පුළුවන්. මොකද අපි වසර 7න් 4 මේක කරන්න ඕනේ. තව දෙයක් මතක තියාගන්න මෙන්න මේක. ඊටාම වැදගත්. අපි වසර 7කට පස්සේ ඕක අපි යනවා රිනිව් කරන්න. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපි කාලයක් ඉන්ෂුරන්ස් පෙන්ෂන් ටැක්ස් කිසිම දෙයක් ඔය නොගව තිබ්බොත් හරිද? නොගව තිබ්බොත් අනිවාර්යෙන් කියනවා අපිට ඔයගොල්ලන් ඒක ටික ඔක්කොම ගෙවලා එන්න කියලා. ගෙවලා ආවට පස්සේ මොකද කරන්නේ? PR එක කැන්සල් කරන්න ඉඩ තියෙනවා. ඇයි ඕගොල්ලන් මෙච්චර කාලෙ ගෙවන්නේ? ඔයගොල්ලන්ගේ අතේ සල්ලි තිබ්බ නේද? ඇයි මේක රිනිව් කරන්න විතරක් ඔයගොල්ලන් ගෙවන්නේ? ඔය විදිහට ප්‍රශ්න තියෙන නිසා ඔය කට ළඟ වෙනකන් තියාගෙන ඉන්නවා. මුල ඉඳලම ඔය අනිවාර්යෙන් ක්ලියර් කරගෙන ඉන්න ඉදිරියට ඇත්තට හොඳටම සුද්ධ කරනවා. නිසා හොඳට මතක ගන්න කලින් වීඩියෝස් වලත් මම ඕක කියලා තියෙනවා. අනිත් එක මේ සිටිසන් PR විතරක් නෙමෙයි අනිත් වීසා වලත් හැම දෙයකම ගොඩක් දුරට මේ කට්ටියගේ තියෙන හිතේ මේකනේ ඉන්ෂුරන්ස් පෙන්ෂන් සිටි ටැක්ස් එක. ඕක විතරක් නෙමෙයි කොතේසි සංසේ හවුස් ටැක්ස් එක. හරිද? ඒ වගේ මොකලා වෙහිකල් ටැක්ස් වගේ දේවල්. ඒ වගේ දේවල් කොහොමද ඉදිරියට ගෙවන්නේ කියලා ඒ ගැනත් අනිවාර්යෙන් ඒගොල්ලන් අවධානය යොමු කරගෙන යනවා. හරි මේ වීඩියෝ එක මට විශේෂම කියන්න ඕනේ අවුරුදු 3 වීසා අවුරුදු 5 වෙනවා 2027 3:31කින් පස්සේ ඒක නිසා ඊට කලින් ඔයගොල්ලන්ට සුදුසුකම් තියෙනවා අනිවාර්යෙන් දැම්ම PR එකට ඇප්ලයි කරන්න.